කොහොමද ඉතින් කට්ටියටම මම හිතනවා එදා ගණන් ටික ඔයාලා හදන්න ඇති කියලා. මම කිව්වා ඔයාලට ඒකට රිප්ලයි වීඩියෝ එකක් ගේනවා කියලා. ඒක තමයි දැන් මේ කරන්නේ. ඉතින් ලොකුවට දේවල් කියන්න ඕනේ නැහැ. මම ගාන හදනවා. බලමු අපි මේ ගණන් ටික හදන්න. ඔක්කොම හදන්නේ නැහැ. මේකෙන් ඒ කියන්නේ එකම විදිය ගණන් ටික ඔක්කොම හදන්න ඕනේ නැහැ නේ. වෙනස් විදිය ගණන් ටික තෝරලා මම මේ හදන්න ගන්නේ. හරි මේ ගණන් ටික හදන්න මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දීලා තිබුණා. මතකයි තියෙන්නේ ගුණිතය බෙදීම ඓක්‍ය. මේ පෙන්නන්නේ ඒක. ගුණිතය බෙදීම ඓක්‍ය විදියට මේ ගණන් ටික හදන්න පුළුවන්. හරි තුන්වෙනි ගාන හදන්නෙත් අන්න ඒ විදිහට. හරි. يعني ඒ ගුණ කිරීම C මේක ඉතින් කලින් හදපු ගානක්ම තමයි. හරිම ලේසියි අර විදිහටම ගුණිතය බෙදීම ඓක්‍යෙන් හදන්න. ඒ ගුණ කිරීම C බෙදීම ඒ ධන C. ඒවට අදාළ ගයන් ආදේශ කරලා සුළු කරන්න තියෙන්නේ. හරි ගාන හදලා ඉවරයි. උත්තරේ කීයද? 7.5 මිනිත්තු. හරි අපි ආයේ ඊළඟ ගාන හදන්න. ඒකේ තියෙන්නේ BC කියන නල දෙක විවෘත කරාම ටැංකිය පිරෙන ගත වෙන කාලය ගැන අහලා තියෙන්නේ. ඒකත් ඉතින් අර විදිහටම තමයි ගුණිතය බෙදීම ඓක්‍ය කියන කෙටි ක්‍රමයෙන් අපිට ඒ ගානත් හදා ගන්න පුළුවන්. හරි ඒකට ලැබෙන මිනිත්තු 10යි. හරි අපි ඊළඟ ගාන හදන්නේ. ඊළඟ ගානේ නල තුනක් තියෙනවා. ABC කියන නල තුනම විවෘත කරාම කොහොමද ගාන හදන්නේ කියලා අපිට මේකට කෙටි ක්‍රමයකුත් තියෙනවා, දිග ක්‍රමයකුත් තියෙනවා. කෙටි ක්‍රමයනොත් පුළුවන්. කෙටි ක්‍රමය හැබැයි අර විදිහටම නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒක හදන විදිය වෙනස්. දිග ක්‍රමය නම් අරකමයි. එකක් වැඩි වෙන එක විතරයි නෙවෙන්නේ. මේක හදන්නේ ඒකත් ගුණිත බෙදීම ඓක්‍ය. ඒක A ගුණ කිරීම B ගුණ කිරීම C බෙදීම A ගුණ කිරීම B ධන A ගුණ කිරීම C ධන B ගුණ කිරීම C. ඒ තුනම එතන ගුණවීමක් තියෙන්න ඕනේ. ඒ විදිහට ගලපලා ඒක ලියලා ඊට පස්සේ මේවට ආදේශ කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මේකේ 4500 බෙදීට 900ක් එනවා. ඒක බෙදුම් 5යි. මිනිත්තු 5යි. එතකොට උත්තරේ එන්නේ. හරි දැන් මම මේ විදිහට ඔයාලට ගණන් 3ක් හැදුවා. ඊටු ගණන් ටික ඇත්තටම හදන්න ලේසියි. මොකද අමාරු විදිය ඔක්කොම කියලා දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ගණන් හදලා ඒ ටිකට ඔයාලා කමෙන්ට් කරලා තියන්න. මම ඒවට රිප්ලයි කරන්නම්. මම හිතනවා මේ ගානත් ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. මොකද මට තේරුම් කරන්න පුළුවන් උපරිම විදිහට මම මේ ගාන තේරුම් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අදට එච්චරයි. හරි එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ආයෙම වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් හැමෝටම බයි.